අපි එක දිනයක් රජයේ නිවාඩු දෙන්න තීරණය කළා තිබෙනවා. සමහර ඔබ දන්නවා කොහොමත් රාජ්‍ය ආයතන මේ ඔන්ලයින් අනුව සේවාවන් සපයන ආයතන නෙවෙයි රාජ්‍ය ආයතන. මොකද පුරවැසිය කෙනෙක් තමන්ගේ සේවාව ලබා ගන්න. ඒ පුරවැසියා එන්න ඕන, ෆයිල් එක ගන්න ඕන. ඒ නිසා අර රාජ්‍ය සේවය මම හිතන්නේ ඔන්ලයින් ක්‍රියාත්මක කරගන්න ඉතාමත් අඩු අංශ තිබෙන්නේ. අපි ඒ ආයතන ප්‍රධානීන්ට බලය දීලා තිබෙනවා. ඔන්ලයින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා තියෙන අංශවලට ගෙදර ඉඳන් වැඩ කරන්න අවස්ථාව හදන්න කියලා. නමුත් අපි දන්නවා රාජ්‍ය සේවය නිරන්තරයෙන්ම පුරවැසියන් සේවා ලබා ගැනීම සඳහා කාර්යාලයට එන Dialog 5G Ultra ශ්‍රී ලංකාවම වේගවත් කරන අංකයකින් 5G ජාලය ඔබත් අදම අත්විඳින්න. සේවාවන් ලබා දීම සඳහා අපි සැලසුම් කරලා තිබෙනවා. ඒකදී අපි බදාදා දිනේ නිවාඩු දෙන්න තීරණය කළා තිබෙනවා. බදාදා දිනේ නිවාඩු දෙන්න තීරණය කරපු එක මම දන්නවා මොනවද සාකච්ඡාවක් තිබෙනවා. අපේ අවශ්‍යතාව තියෙන අඛණ්ඩතාවය තියාගෙන යන්න. දවස් 3ක් රාජ්‍ය සේවය අකර්මණ්‍ය වීම දිගටම ඒ කාලයේ දිගු වැඩි. ඒ කාලේ විසින් යම් මේ රාජ්‍ය සේවයෙන් ලබාගත් සේවාවන් වල බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්කම තිබුණා. දැන් අපි තාමත් සාර්ථකයි කියලා හිතනවා. අපි දවස් දෙකක් වැඩ කරනවා. දවසක් නිවාඩු තියෙනවා. ආයෙ දවස් දෙකක් වැඩ කරනවා. දවස් දෙකක් නිවාඩු තියෙනවා. නැවත දවස් දෙකක් වැඩ කරනවා. එතකොට අපි මේ රාජ්‍ය සේවයේ අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම තමයි අපේ මේ ප්‍රමුඛතාවය බවට පත් උනේ. ඉතින් ඒ සඳහා අපි විශේෂයෙන්ම රාජ්‍ය සේවය ඇති කරගත් වෙනස්කම් පිළිබඳ අපි අපේ අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තිබෙනවා. ඒ කමිටුව ඉතාමත් හොඳින් අධ්‍යයනය කරමින් කුමද්ද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අපිට දැනුවත් කරමින් තිබෙනවා. ඒ අපේ ආවේක්ෂණ කමිටුව අනුමැතිය ලක් කරලා අපි තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ විශේෂයෙන්ම මේ දිගු කාලයක් ඇදුනොත් මේ ආශ්‍රිත ආර්ථිකයේ යෙදෙන අයට යම් ආර්ථික බිඳවැටීමකට භාජනය වෙනවා. සමහර අයගේ ඉන්ෂුරන්ස් පිළිබඳ ප්‍රශ්න එන්න පුළුවන්. සමහර අයගේ ණය වාරික පිළිබඳ ප්‍රශ්න එන්න පුළුවන්. සමහර අයගේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්න එන්න පුළුවන්. දිගු කාලයක් ඇදුනොත්. ඒතර අපේ අපේක්ෂාව තමයි අන්න ඒ පිළිබඳවත් අපි ඉතාමත් විධිමත් යාන්ත්‍රණයක් අපි සකස් කරගෙන ඉන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපි විශේෂම සමාජ සේවා අමාත්‍ය අපේ උපාලි පන්නිල ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් අපි කමිටුවක් පත් කරලා තිබෙනවා. ඔවුන් නිරන්තරයෙන් රැස් වෙමින් මේ අර්බුදයේ විසින් මොන ශේෂ්ඨ වලට ආර්ථිකමය බලපෑමක් ඇති වෙන අපි උන්ට සහනාධාරයක් ලබා දිය යුතුද? අපි උන්ට ඒ සහනාධාරයක් එහෙම නැත්නම් අපි උන්ට ලබා දිය යුතුද? මේ පොලි රහිත ණයක් ලබා දිය යුතුද? ඉන්ෂුරන්ස් එකට මැදිහත් වීමක් විය යුතුද කියලා යෝජනාවක් හදන්න ඕන. ඒ සඳහා අපි කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා අපි ප්‍රධාන ශේෂ්ත්‍ර හතරක එකක් අඛණ්ඩ බලශක්ති සැපයීම සපයා ගැනීම සඳහා කරන වෙහෙස, දෙක අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙහෙවීම, තුන රාජ්‍ය සේවය කොහොමද මේකට අවශ්‍ය වෙන පරිදි සූදානම් කරන්නේ, හතර මෙයින් පීඩාවට පත් වෙන ආර්ථික අභියෝගයට ලක් වෙන ආර්ථික හිරවීමට ලක් වෙන ප්‍රජාවක් ඉන්නවා නම් ඔවුන්ට ලබා දෙන සහනාධාර වැඩපිළිවෙල. මේක තමයි අපේ ඉලක්ක සාගත අපේ වැඩපිළිවෙල. ඉතින් මම හිතනවා මේ වැඩපිළිවෙල රජයේ වැඩපිළිවෙල. ඒ සඳහා සියලු දෙනා අපේ රාජ්‍ය නිලධාරීන්, අපේ මාධ්‍යවේදී හිතවතුන් හිතවතියන්, ඒ වගේම මා දන්නවා අපේ මහජනතාව මේ වැඩපිළිවෙලත් එක්ක අනුගත වෙන්න ඕනකම තියෙනවා. එහෙම නැතුව මේක අර රජයේ තියෙන අංශයකින් පමණක් කළ යුතු දෙයක් නෙවෙයි. මම හිත රාජ්‍ය අනුගත වුණොත් මේ කාර්ය සාර්ථක කරගන්න පුළුවන්. එනිසා මම සියලු මහජනතාවන් ඉල්ලා සිටින්නේ කිසි කෙනෙක් බියටපත් විය යුතු නැහැ. කලබලයට ලක් විය යුතු නැහැ. අපිට මේ කාර්යය කළ හැකි. මේ අභියෝගේ ජයග්‍රහණය කළ හැකි. ඒ අභියෝගේ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් වැඩසටහනක් අපි ඉන්නවා. ඒ වැඩසටහන නැවත නැවත අපි විපරමට භාජනය කරනවා. වෙනස් වී යුතු තැන් වෙනස් කරනවා. දෛනිකව වෙනස් කරමින් මේ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා මමත් අපේ අමාත්‍ය මණ්ඩලයත් අපේ රාජ්‍ය නිලධාරීන් මේ සියලු දෙනා මැදිහත් වැඩ කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය වෙන සහාය අපේ ජනතාවෙන් අපිට ලබා දෙවි කියන විශාල බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. ඉතින් මේ තමයි අපිට මූලික අරමුණ තිබුණේ අපේ රටේ ජනතාවට කියන්න. ඊට අමතරව මම දන්නවා ගැටලු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති. ඒව ඔබට අහන්න පුළුවනි. ජනාධිපතිතුමනි මේ දැන් ඇත්තටම අපේ පෙර අත්දැකීම් එක්ක ජනතාව පොඩි ආතතියකින් ඉන්නවා කියන එක ඔබතුමත් පිළිගත්ත කාරණයක්. මේ දවස්වල මේ බලශක්ති ප්‍රශ්නයත් එක්ක පැන නැගිච්ච කාරණයක් තමයි බාල ගල් අඟුරු පිළිබඳව ප්‍රශ්නය. එතෙන්දී මතු කරන කාරණය අර පෙර පරිදි ඒ ප්‍රමිතියෙන් යුතුව ගල් අඟුරු නැති හින්දා විදුලි බලය සුපුරුදු විදිහට නිපදව ගන්න බැරි වෙලා ඊට පස්සේ ඒ ඌනතාවය පියවන්න රටට නැව් වලින් එන තෙල් භාවිත කරලා විදුලිය නිපදවන්න වෙයිද කියන සැකය ආතතිය සමාජය තුළ තියෙනවා ජනාධිපතිතුමනි. විශේෂයෙන්ම මම ගොඩක් පැහැදිලි කරන්නේ නැහැ මේක ටිකක් දීර්ඝ ලෙස පැහැදිලි කරන්න ඕන එකක්. අපේ රටේ ගොඩක් සැපයුම් වල කාටල හැදිලා තිබුණා. මතක තියාගන්න. රියදුරු බලපත්‍රය දෙන්නේ අවුරුදු ගණනාවක් එක්කෙනෙක්මයි.
පාස්පෝර්ට් එක දෙන්නේ අවුරුදු ගණනාවක් එක්කෙනෙක්මයි. ගල් අඟුරු සපයන අවුරුදු ගණනාවක් එක්කෙනෙක්මයි. බෙහෙත් සමහර බෙහෙත් වර්ග සපයන අවුරුදු ගණනාවක් එක්කෙනෙක්මයි. මේවා කාටල. ඒකට දේශපාලන මැදිහත් වීම තිබුණා. නිලධාරී යාන්ත්‍ර මැදිහත් වීම තිබුණා. කළු ව්‍යාපාරයෙන් තිබුණා. අපි ආවේ කාටල ඒ විදිහට පවත්වාගෙන යන්න නෙවෙයි. අපි ඒ කාටල බින්දිනවා. ගෑස් දීර්ඝ කාලයක් එක්කෙනෙක් අතේ තිබුණා. බින්දිනවා. බින්දින්නේ මොකද්ද? සාධාරණ හැම කෙනාටම ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් සාධාරණ ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරනවා. ඔකට අපි කරන්නේ. සමහර ටෙන්ඩර් හිටපුවාට ගිහින් තියෙනවා. කමක් නෑ අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි සාධාරණ ටෙන්ඩර් ක්‍රමයක්. ඉතින් අපි ටෙන්ඩර් ක්‍රමයකින් කෙනෙක් තෝරාගත්තා. ඔවුන්ට ටෙන්ඩර් ඉදිරිපත් කරන තිබුණු පිරිවිතරයන් ඔවුන් සම්පූර්ණ කරලා තිබුණා. ඒ පිරිවිතරයන්ට අනුව ඔවුන් මේ තෝරාගත යුතු සමාගම, ඒකට සුසුකම් ලබන සමාගම. ඒ සමාගම තමයි අඩුම මිල ඉදිරිපත් කරේ. නිසා ඒ සමාගම ටෙන්ඩර් ප්‍රදානය කරා. ටෙන්ඩර් ප්‍රදාන කරාට පස්සේ සමහර ගල් අඟුරු අපේ ලැබ් වලින් ෆේල් වුණා. සමහර නැව. සමහර නැව තියෙනවා. අපේ ලැබ් කියන්නේ අපි ඉන්දියාවේ ලැබ් එකක් තෝරගෙන තියෙනවා ටෙන්ඩර් පටිපාටින් 2023 අවුරුද්දේදී. ඒතර ඔවුන් පටවන්න පෙර ලැබ් එකෙන් වාර්තාවක් එවනවා. ආවට පස්සේ අපි වාර්තාවක් ගන්නවා. සමහර වාර්තා දෙකේම පාස් වෙලා තියෙනවා. හැබැයි අපිට නොරොච්චෝලේ ගල් අඟුරු වලින් අපේ ඉංජිනේරු මහතුරු කියන උන්ගේ තාක්ෂණික දැනුම අනුව ඒ තරම් විදුලිය නිෂ්පාදනය වෙන්නේ නැහැ කියලා අවස්ථා කියනවා. අර කිලෝ කැලරි 5900ක් නිෂ්පාදනය වෙන්නේ නැහැ කියලා කියනවා. හරි. ඉතින් මෙතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒතර මේක නිසි පරිදි මිලදී ගත්තු එකක්. මේක තමයි හෙටත් වෙන්නේ. හෙටත් කරන් ටෙන්ඩරයක් ඇඳවලා පිරිවිතරයන් සම්පූර්ණ කරලා තිනවනම් ඒ සමාගම් සුදුසු නම් මොකද ඒවා අපි ඊට පෙර සුදුසුකම් බලලා රෙජිස්ටර් කරපු සමාගම් විදුලි බල අමාත්‍යාංශය ගල් අඟුරු සමාගම ඒතර අපි ලබා දීලා තිබෙනවා. ඒතර යම් ගැටලුවක් මතුවලා තිබෙනවා නම් ඒකට ඒක පියවා ගැනීම සඳහා ක්‍රමවේදිකුත් තියෙනවා. ඒ බාල ගල් අඟුරු නම් එන්නේ ඒ ගල් අඟුරු වලින් නිෂ්පාදන විදුලිය අඩුයි නම් සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට අනුව ඒකට දඩ මුදලක් අය කරනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ගල් අඟුරු තොගයට 10%ක තැන්පතුවක් තියෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 15ක් තියෙනවා තැන්පතුව. ඒ වගේම අපි අපේ ලැබ් එකකින් වාර්තාව ආවට පස්සේ තමයි නැව ලංකාවට එනකොටම අපි 80ක් මුදල් වලින් දෙනවා. ඉතුරු 20% නිදහස් කරන්නේ අපේ ලැබ් වාර්තා පාස් වුණොත් විතරයි. ඒ නිසා මුදල් ලෙස තියෙනවා. දැන් මූල්‍යම ලෙස පාඩුවක් වීම ඉතාමත් අඩුයි. මම හිතන්නේ යම් ගල් අඟුරු ප්‍රමාණයකින් නිකුත් වෙන අලු ප්‍රමාණය වැඩි නම් ඒකත් ගණනය කරලා තමයි වන්දි තීරණය කළා තියෙන්නේ. ඒ නිසා වන්දිය තියෙනවා. හැබැයි බලශක්ති අර්බුදයක් මතුවෙනවා නම් අපි ඒක තමයි විශේෂයෙන්ම ශනික මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් කෝල් කරා. ඒක ඊයේ කැබිනට් මණ්ඩලයට ආවා. ඒකෙන් නැව් 5කට අපි අවසර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නැව් 5ක් මිලදී ගැනීම සඳහා. ඒ ගල් අඟුරු නැව්. ඒ වගේ මා කියපු අර ශනික මිලදී ගැනීම ප්‍රසම්පාදන කමිටුව හරහා නැවත ගල් අඟුරු සඳහා ඇනුම් කීපයක් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අපි රාජතාන්ත්‍රික ගනුදෙනුවලදීත් අපි ගල් අඟුරු ඇතුල් කරලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ බලශක්ති අර්බුදයේ මතුවීම සඳහා ගල් අඟුරු වල බලපෑමක් ඇති නොවන ආකාරයෙන් තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. නමුත් ගල් අඟුරු වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා නම් අපි ඒකට අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගන්නවා. මම හිතනවා මේක තමයි ඕනෑම ඔබට මතක ඇති ගෑස් ටෙන්ඩරෙත් ඒක තමයි වුණේ. අපි අඩුම එකනට දුන්නා. හැබැයි පරණ අය රණ්ඩු වෙන්න පටන් ගත්තා. ඇත්තටම මොකක් හරි හේතුවකට අඩුම කෙනා වුණු කෙනා තමයි එයාගෙන් 81ක් සපයන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ. ඒ නිසා තමයි අපිට ගෑස් වල ප්‍රශ්නයක් මතුවෙන්නේ. පරණ කෙනා ඕමාන් වලින් ආවේ. ඒතර අපිට අනිත් පැත්ත තර්ක කරන්න පුළුවන්. පරණ කෙනාට දුන්නා නම් අද නෑ ගෑස්. අඩු මිලට අලුත් කෙනාට ලබා දීම අර අපිට ගෑස් සැපීම අකණ්ඩව ලබා දෙනවා. අද ගෑස් වල අර්බුදය මතුවී තිබෙන අපේ ගෑස් සැපීමේ අර්බුදයක් නිසා නෙවෙයි. අපේ මාකට් එකකින් 20ක් පෞද්ගලික සමාගමක් ඔබ වුණා. ඒ පෞද්ගලික සමාගම තම ගෑස් සපයන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා මොකද වී තිබෙන්නේ අපේ සමාගමගේ ඉල්ලුම වැඩි වෙලත් ඔබ නොදන්නවාට අපේ රටේ ප්‍රධාන හෝටල් සංචාර කර්මාන්තය දෙන ආයතන විශාල ප්‍රමාණයක් මේ පෞද්ගලික සමාගමේ ගෑස් තමයි මිලදී අරන් තිබුණේ. මේ ගෘහස්ථ සිලින්ඩර් වලට වඩා මොකද සාමාන්‍යයෙන් ගත්තොත් එවැනි තොග විකුණන එක ලාභයි. ඉතින් පෞද්ගලික සමාගම වැඩිපුර ගිවිසුම් අත්සන් කරලා තිබුණේ තොගවලට. අපි ලිටර එක තමයි ඒවට අපි සපයන්නේ දැන්. ඒ නිසා තමයි මම කිව්වේ අපි මාර්තු මාසයේ අපේ අවශ්‍යතාවයේ මෙට්‍රික් ටන් 33000යි. හැබැයි අපි 38000ක් යනුම් කරේ. ඒ නිසා එතන ප්‍රශ්නේ මතුවලා තියෙන නිසා මම හිතන්නේ මේ ඔක්කොම කාලයක් තිස්සේ හැදිච්ච කාටල බින්දිනවා. බින්දින්න ඕන එක. ඒවා දේශපාලනේ, කළු ව්‍යාපාර, රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා තමයි මේ කාටල හදන් තිබුණේ. ඉතින් අපි සාධාරණ ටෙන්ඩර් වේදිකකින් තෝරා ගන්නවා. අර කාටල එනකොට සුමට වෙනවා. ඒ කාලාන්තරය තිස්සේ වැඩ කරපු අය අලුත් කෙනෙකුට චූටි
ගැටලු මතුවිය හැකි. හැබැයි අපි විවෘතව යන්න ඕනකම තියෙන කාටත් සාධාරණ ටෙන්ඩර් ප්‍රදානය කරමින්. ජනාධිපති